අරයාගේ නෝන මෙයාට වශී කරන්න, මෙයාගේ නෝන එයාට වශී කරන්න, ඒ වගේ 2.50 ගුරුකම් මම කරන්නේ නැහැ. අනුරාධපුරේ ඉඳන් තමයි මේ පිටරේ ගෙනාවේ වත්තක තියෙන දෝෂයක්. ඔය YouTube එකේ Facebook එකේ රංගන බුරු පච කියන ආරුඩෙන් නටන කට්ටියට මන්ත්‍ර සාත්‍රයෙන් වැඩ කරන්න බෑ කියලා මම අභියෝග කරනවා. මාස ගාණක් එක තැන්වල හිටිය රෝගියා වරු 3ෙන් මම ඇවෙද්දුවා. අපි සූදානම් අද දවසේදී හාස්කම් සහිත ගම්බාර දේවාලය මොරටුව YouTube නාලිකාව වැඩසටහන හරහා කතා කරන්න මොරටුව හොරේතුඩුව ශ්‍රී චන්ද්‍රසේකර පාර ගම්බාර දේවාලය බාර තිලංක සාමිතුමා එක්ක. ආයිබුවන් සාමිතුමා. ආයිබුවන් මත්මීනි. දැන් මේ ගොඩක් දෙනෙක් කතා කරන දේ තමයි වශී ගුරුකම් කියන එක සම්බන්ධව. ප්‍රසිද්ධයිනි සමාජයේ හරියට වශී ගුරුකම් කරන අය සෑහෙන්න ඉන්නවා. ඔබතුමා කොහොමද මේ වශී බන්ධන වගේ දේවල් ඔබත් දන්නවා ඇති ඔබත් කරනවා ඇති කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඔව්. වශී බන්ධන කිව්වම මේ වශී බන්ධනාම බිස්නස් එකක් කියලා දැන්. මම බිස්නස් එකට වශී ගුරුකම් කරන්නේ නැහැ. මම කරන්නේ එකම දෙයයි. අපි දන්නවා සමාජයේ ඉන්න කන්‍යාවිය ගෑනු දැරිවියෝ. ඒ දැරිවියක් යම්කිසි මම කතා කරන ඔබතුමිය ඇත්තටම සමාජශීලී කාන්තාවක්. ඒක නිසා ඒ ගෑනු දරුවෙක් අනාථ වුණොත් අපි සමාජ වාසනාවෙන් කියන අනාථ වුණොත් යම්කිසි පුරුෂෙක් කරා අනාථ වුණොත් ඒ කෙනා බැඳපු නැති කෙනෙක් නම් කතාවද බැඳපු නැති කෙනෙක් නම් ඒ දරුවට අනිවාර්යෙන් ඒ සාධාරණ ඉෂ්ටෙන් ඒ අපරාධ කරපු පුරුෂයාම මම අනිවාර්යෙන් ඒ කෙනාට සරණ පාවා දෙන තත්ත්වයටම පත් කරලා දෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. ඊට අමතරව husband and wife ඒ කියන්නේ ගෙදර නෝනයි මහත්තයයි යම්කිසි විරසක වීම සිද්ධ වුණොත් පවුල දෙකට වෙන්න ගියොත් අන්න ඒ අවස්ථාව එකතු කරලා දෙනවා. නැතුව මට කතා කරන්න එපා කවුරුත්. අරයාගේ නෝන මෙයාට වශී කරන්න, මෙයාගේ නෝන එයාට වශී කරන්න, ඒ වගේ 2.50 ගුරුකම් මම කරන්නේ නැහැ. මොකද මම මේව වැදගත්කමට ගමක හැදිලා වැදගත් පරිසරයක්, වැදගත් පෞල් පසුබිමක් තියෙන මිනිස්සෙක්. මගේ ගුරුනාන්සේගේ නම්බුව, මගේ මිය පරලෝකීය මගේ දෙමාපියන්ගේ නම්බුව, ඒ මුතුමිත්තන්ගේ නම්බුව තියාලා තමයි මම මේ රටට, ජාතියට, පිටරට දේශේ පවා වශී ගුරුකම් ඔය සම්බන්ධව කරගන්න මාගාවට එනවා. ඉන්දියාව පාකිස්තානයේ පවා මේ රටට ඇවිල්ලා තියෙනවා. පෘතුගීසින් පවා මගාවට ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ වංශාස්ත්‍රය පිළිගන්න මොකද පෘතුගීසි ලංකාවේ සෑහෙන කාලයක් හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා මයි ගාවට මම කටයුතු කරලා දීලා තියෙනවා. ඒ බව විශේෂයෙන් කියන්නට ඕන. ලෝකේ ඕනම කෙනෙක් මට කතා කරන්න මේ දුරකථන අංකය රාත්‍රී 8ට පෙර 10ට පෙර කතා කරන්න. ඊන් පස්සේ කතා කරලා දුක් ගන්න එපා මම කතා කරේ නැහැ කියලා. උදෑසන 7න් පස්සේ කතා කරන්න. මොකද අපි ගොඩක් නිදි මරනවා. දැන් සාමාන්‍ය සාමිතුමා සමහරු කියනවානේ එන්න මම විනාඩි 5න් වැඩේ කරලා දෙන්න. මේක අරගෙන යන්න. ටක් ගාලා වැඩේ කරලා දෙන්න පුළුවන් අපිට. එහෙම කියන අය ඉන්නවා සමහරු මේ සමාජයේ. යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන අය. සාමාන්‍යයෙන් හරියටම මේ ශාස්ත්‍රීය පිහිටවල කරන කෙනෙකුට කොයි වගේ වෙලාවක් යනවද ශාන්ති කර්මයකට එහෙම නැත්නම් වශී බන්ධනයකට කිලිහරණයකට වගේ ඒ දේවල් වලට කොයි වගේ වෙලාවක් යනවද? ඔව්. මෙන්න මෙහෙමයි. ඇත්තම කතාව කියන නම් ඔය වශී ගුරුකම් වල තමයි ඔය වගේ දේවල් කියන්නේ. අපි දිෂ්ටියක් නම් ඒ වෙලෙම නවත්තනවා. ඒක කරන්න ඕන. වැඩ කරුවෙක් නම් ඒක කරන්න. බොරු කරුවෙට ඒක කරන්න බෑ. හරි? එතකොට ඒ වෙලාවට හරි නවත්තන්න ඕන. ඒ කියන්නේ ඇඟට ආවේශ වෙලා යම්කිසි දිෂ්ටියක් ඇවිල්ලා අපි කියමු සෝන් පිටියක ගිහිල්ලා ගාවින් යනවා ඌරු මස් ටිකක් කාලා මොකක් හරි වෙලා තිද්දියක් කියලා ඇඟට වැහෙනවා. ඒකේ වෙලෙම මෙහෙම සනික පටස් නවත්තන්න ඕන. ඒක පුළුවන්. නමුත් වශී ගුරුකම් වලදී ඔබතුමිය කියන ආකාරයට කරනවා නම් ඒ කරනකොට ඒ දෙන්නගේ වෙලාවල් තියෙනවා නම් එහෙම නැත්නම් අපි ගන්නවා ඕක පක්ෂීවරණේ. ඒ කියන්නේ නමට හදලා වෙලාවක්. ඒ කියන්නේ ඒ දෙන්නගේ නන් දෙකට හදලා පක්ෂිය රජ කරන වෙලාව ගන්නවා ගුරුකම අයිතිකරුට හෝ කාර්යයට. මම ඉස්සෙල්ලා කිව්වා අනාථ වෙච්ච දරුවෙක් පිළිබඳව. එහෙම කරන්න ගියොත් ඒ දරුවාගේ උපන් වෙලාව තියෙනවනේ. ඒ උපන් වෙලාවට අනුකූලව අපි බලනවා පක්ෂිය රජ වෙන වෙලාව. රාශි 12ට බලනවා. ඒ බලලා හොඳ දෛවඥයලව පරීක්ෂා කරවලා ඊට අනුව චක්‍රයක් හදලා ඒ ජය වේලාව තමයි අපි ගන්නෙ. නැතුව දවල් 12ටයි උදේ පාන්දරටයි මේ හැන්දෑව 2ටයි 3ටයි මේ දැන් මේ අපි මේ පටිගත කරන වෙලාවයි. ඒ වගේ වෙලාවල් වලට හැමතැන්ගලම මේ අර කාණුපළු වලයි හැමතැන්ගලම තටු ගාලා හරියන්නේ නැහැ. තුම්මන් හන්දියටම මතුන කුරුකන් තියෙනවා. ඔය හැර ගියේ වගේ ඉන්නකොට තුම්මන් හන්දියටම මතුන කුරුකන් තියෙනවා. සෝම් පිටිය මතුන කුරුකන් තියෙනවා. ඒක තැන තියලා මතුරන්න පුළුවන් කුරුකන් තියෙනවා. ඒක අපි බලනවා. බලලා තමයි ඒක පරීක්ෂා කරලා තමයි අපි යනුව ඒ වෙලාවල් අනුව
ගුරුකම් ශාස්ත්‍රය කරන්න. නැතුව ආවට ගියට ගුරුකම් ශාස්ත්‍රය කරන්න බෑ. ඒ බව මම වඩාත් පැහැදිලි කරලා කියනවා. දැන් මේ සමාජ මාධ්‍යයට ගියාම YouTube channel හරහා විවිධ ගුරුකම් සම්බන්ධව අරම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, මම තමයි දක්ෂයා, මට ඇරෙන්න මේක කරන්න බෑ කියලා ගොඩක් අපි දැකලා තියෙනවා YouTube channel වලින් කතා කරන අය ඉන්නවා. ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ මේ වගේ වැඩසටහන් සම්බන්ධව? ඒ වගේ මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ මේ YouTube channel වලට කතා කරන අය සම්බන්ධව? ඔව් මහත්මියනි, YouTube කපු මහත්තුරු YouTube මෑනියෝ කියන්නේ ඔය කට්ටිය. හරි. ඒ සාත්‍රය සම්පූර්ණ වෙනස්. ඒ සාත්‍රය සම්පූර්ණ වෙනස්. ඒ අයට සමහරක් අයට දේවාලයක් තියා මන්ත්‍ර සාත්‍රය තියා මොනවාක්වත් දෙයක් දන්නේ නැහැ මේ සම්බන්ධව. ඒ පොඩ්ඩක් ආගෙන් හරි ආගෙන කරගෙන එහෙම නැත්නම් ඔය මේ දැන් ඔය තියෙනවනේ මේ Google එකේ YouTube ආශ්‍රිතම දේවල් මන්ත්‍රය අරන් මනන් එක එක දේවල් සමහරක් අය මේ Facebook වල දානවා මන්ත්‍ර විකුණනවා. මන්ත්‍ර පොත් හදලා දෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් අනුසාර කරගෙන ඒක කොහොමද මතුරන්නේ කාලචක්‍රය කොහොමද මම ඒ කියලා දුන්න වෙලාවල් විදි ක්‍රමවිදි තටුවක් හදාගන්නේ කොහොමද තටුවක් කොහොමද තනා ගන්න ඕන තටුවක් කොයි වෙලාවටද පටන් ගන්න කොයි හෝරාවලද පටන් ගන්න ඕන ඒ දේවල් මොකක්වත් දන්නේ නැහැ මේගොල්ලන්ට ඕනේ මෙන්න මේවා මොනවාද මොනර කොල්ල සහ 5000 කොල්ල සල්ලි ඒ සල්ලි වලට වහල්ලා ගුරුකම් කරන්න ගියොත් ඒ වැඩේ සම්පූර්ණ ඇන හිටිනවා ඉතින් ඒක නිසා මේ YouTube වල මමත් කතා කරපළියට මමත් වැඩක් කියලා හිතන්න එපා. හරි? මම කරපු රූපවාහිනී වැඩසටහන් ගණනක් තියෙනවා මම ඒක කියන්නම් 2016 6 වෙනි මාසේ 16 වෙනිදා හිරු TV 7 වල වැඩසටහන 2026 මේ පහුගිය වෙච්ච මැයි මාසේ 5 වෙනි මාසේ 12 වෙනිදා 2026 වැඩසටහන ඒ දෙක විතරක් බලන්නකෝ වෙන මුකුත් ඕනේ නැහැ. තව 100ට රවුමට මම වැඩසටහන් කරා. මව්බිම පුවත්පතේ මගේ වැඩසටහන් ටිකක් ගියා. අන්න ඒ ටික බලන්නකෝ. හරි. ඒව මොකද මං වැඩ පෙන්නලා මේ රටට වැඩ පෙන්නලා මගේ ගාවට ආපු මිනිස්සු තමයි විශේෂ ඉල්ලීම් කරලා ආයතන වලින් මගේ වැඩසටහන් ගියේ. නැතුව මම මේ බලාපොරොත්තු වෙන්නේ සමාජයට සත්‍ය දෙන්න මං ගොඩක් උත්සාහ කරන කෙනෙක්. ඒකයි වෙන්නට ඕන. ඉතින් ඕංගොල්ලෝ මාත් එක්කම නෙමෙයි මේ රටේ මං විතරක් නෙමෙයි මන්ත්‍ර ශාස්ත්‍රය කියලා කොටස දන්න මිනිස්සුන්ගෙන් විතරක් වැඩ කරන්න ඔය YouTube එකේ Facebook එකේ රඟන බුරු පච කියන ආරුඩෙන් නටන කට්ටියට මන්ත්‍ර ශාස්ත්‍රයෙන් වැඩ කරන්න බෑ කියලා මං අභියෝග කරනවා. ඒක සම්පූර්ණ බොරුවක්. ඒවට අහු වෙන්න එපා. අහු වෙලා අපිට කියන්න එපා අනේ අරයා මෑණි ගාවට ගියා මේ මෑණි ගාවට ගියා අර හාමුදුරුවෝ ගාවට ගියා. ඒ දේ ලෑස්ති වෙන්න එපා. අද මම සංඝ පීත්‍රයට වයින්ව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් අර ගෙදර නෝනා මේ ගෙදර මහත්තයට වශී කරේ නැහැ. මේ ගෙදර නෝනාව ඒ ගෙදර මහත්තයට වශී කරේ නැහැ. කරාද නැද්ද? කරේ නැහැ. ඉතින් එහෙනම් හාමුදුරු පිරිසක් ඉන්නවා වශී ගුරුකම් කරන්නට එපා හාමුදුරුනේ අපරාධේ. හරි අපි කරන්නේ නැහැ. ඒක නිසා අභියෝගාත්මකව කියන්න කරන්න එපා කියලා සමාජයට කියන්නේ. හරි අපරාධ කරන්න එපා අනුන්ගේ පවුල් කඩන්න එපා. සමාජයේ යහපත් කාන්තාවෝ වැරදි මාර්ගයකට පොළඹව ගන්න එපා. ගෑනු දරුවෝ වැරදි මාර්ගයකට පොළඹවන්න එපා අපරාධ කරලා. මොකද එහෙම කරොත් එහෙම මේක මහා විශාල අපරාධයක් වෙනවා. කොල්ලෙට කෙල්ලෙට මම කවදාත් වශී කරලා දෙන්නේ නැහැ. මොකද ඒක ආදරය කරලා ඒ දෙන්න බැඳිලා ඒ දෙන්නගේ කැමැත්තෙන් ඒ දෙන්න හඳපානේ පැනලා ගියත් කොටින්ම සමාජයට කියනනම් ඒක ප්‍රශ්නයක් නොවේ. නමුත් වශී ගුරුකම් කළා දරුවන්ට අමාරුවේ වටන්නට එපා කියලා මම මේ මනසාත්‍රය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ දේවාලයේ වාර්ෂික පූජෝත්සවය හැම වසරකම පවත්වාගෙන යනවා එකම විදිහට. කොහොමද සාමිතුමා මේක එක දිගටම කරගෙන යන්නේ? ඔබතුමාට යම්කිසි ශක්තියක් තියනවද ඒක කරගෙන යන්න? කොහොමද අනිත් අයගෙන් උදව් පදව් ලැබෙනවද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් හොරේතුඩුව ගම්බාර දේවාලය කියන්නේ අවුරුදු 18ක් ගාම්භීරව කරන් ආපු මහා බලගතු දේවාලයක්. ඒ ගම්බාර දෙවියන් හැමතරන්ගේ නාමයට කැප කරලා තියෙන්නේ හොරේතුඩුව ගම්බාර දේවාලය කියවම ලොකු ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වුණා. ඒ පිටුපස ලංකාවේ මම මෙහෙම නම් කියන්නේ නැහැ. මොකද ව්‍යාපාරිකයෝ සමහරක් අය කැමති සමහරක් අය අකමැති කියන්න. විශාල ව්‍යාපාරික ජාලයක් ඉන්නවා මාත් එක්ක බැඳිලා. මේක මුල් කාලේදී මේ ගමේ උදවිය ආධාර උපකාර කරා. මගෙන් ගමේ වැඩ කරගත්ත කට්ටිය සමහරක් වෙලාවට ඒගොල්ලන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය පැණි හුඬුව ගෙනත් දීලා තිනවා කිරියම්මා දානෙට. මුරුතැන් දානෙට. ඉතින් ඒක බාර ගන්නවා. බාර නොගෙන ඉන්නේ. ඉතුරු ටික මගේ ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාර වලින් මම 5% කොටසක් වෙන් කරලා තියෙනවා මගේ දේවාල වෙනුවෙන්. ඒ වගේ ලොකු
දායක ජාලයක් ඉන්නවා මට ලොකු දේවල් කරන්න පුළුවන්. නමුත් මම කිසි කෙනෙක්ට එහෙම කලතර කරන්නේ නැහැ. නිකන් පුංචි මතක් කිරීම පුංචි මැසේජ් එකක් අපි දැනුම් දෙනවා දේවාලි පූජෝත්සවය තියෙනවා කියලා. එතකොට එතුමන්ලාගේ කැමැත්ත අනුව එතුමන්ලා ලබා දෙන පරිත්‍යාග වලින් තමයි මම ඒ පූජෝත්සවය කරන්නේ. එක සැරයක් මට මතකයි කොරෝනා අවධියේදී පවුල් 1060කට අපි බඩුමලු දුන්නා. ඒ බඩුමලු දුන්නේ පත්තිනි දෙයයන්ගේ කිරිදානෙට වෙන් කරපු මුදලින් තමයි සීළු දෙනාට කිරිදානයක් කරන්න අවකාශයක් තිබුණේ නැහැ රටේ කොරෝනා වෙලාවේ. සීළු දෙනාට සෙත්පතලා සෞඛ්‍ය ආරක්ෂණ නීති පද්ධතිය අනුව අපේ සෞඛ්‍ය නිලධාරි මහතුරුන්ගේ අවසර පරිදි පොලිසිය දැනුවත් කරලා සෞඛ්‍ය ශිෂ්‍ය දැනුවත් කරලා අපි ඒව නියම ප්‍රමිතියට අනුව බඩු සකසලා ග්ලව්ස් මුඛවඩම් ඒ සියල්ලක් බැඳලා ඒ විදිහට අපි පෙරුම් කායම් බැඳගෙන ආරක්ෂා ඒකත් කිලිහරණය කරලා තමයි පෙරුම් කායම් බැඳන්නේ. මොකද පෙරුම් කායම් බඳිනවා කියන්නේ පෙරුම් කායම් ඕන ප්‍රචාරණ රෝගයකට හොඳ බෙහෙතක් සිංහල වෛද්‍ය ක්‍රමය අනුව. ඉතින් එතකොට අන්න ඒ විදිහට අපි විශාල සමාජ දායකත්වයක් මම දක්වලා තියෙනවා. වාර්ෂිකව ඉස්සර දුන්නා අපි නානුමුරු පූජෝත්සවය කියලා. ඒක කරා වාර්ෂික පූජෝත්සවය කියලා පූජෝත්සව දෙකක් මගේ දේවාලේ කරනවා වාර්ෂිකව. දේව දාන තමයි දැන් ගොඩක් දෙන්නේ. මොකද මිනිස්සුන්ට කුසට වේලක් කන්න දෙනවා කියන එක ලොකු පිනක්. ඒක නිසා දේව දාන වලට තමයි යන්නේ. නමුත් අර ස්පොන්සර්ෂිප් එක කියන්නේ අනුග්‍රහක දායකත්වයට මට විශාල පිරිසක් ඉන්නවා. ඒක මගේ ශක්තියෙන් ලැබිච්ච විශාල මහා පරිමාණ ව්‍යාපාරිකයෝ පිරිසක් මේ රටේ ඉන්නවා. ඒගොල්ලෝගේ ශක්ති ප්‍රමාණය මට ඕන දෙයක් කරන්න පුළුවන්. ගමත් එහෙමයි. ගමේ කවුරුත් හරි ආදරෙයි මට. මොකද ගමට කිසිම වරදක් මම කරන්නේ නැහැ. මගේ දේවාලයෙන් කවදාවත් ගමට කිසි වරදක් කළා නැහැ. කිසිම කෙනෙකුට වරදක් කළා නැහැ. කවුරුත් මට කපු මහත්තයා කියනවා, අයියා කියනවා, මල්ලි කියනවා. මහත්තයා කිටි යාළුවෝ මට ඉතින් ඒ විදිහට මගේ මිත්‍රත්වයෙන් කතා කරනවා. ඒ විදිහටම අහිංසක විදිහට මම ගැමියෙක් වශයෙන් ජීවත් වෙනවා. එච්චරයි. ඕගොල්ලන්ටත් මේ දේවාලට ආපු කාටත් මම ඊටම ගෞරවණීය විදිහට විශිෂ්ට ලෙස ආදරෙන් කතා කරන කෙනෙක් තමයි. සීල දෙනා රැක ගන්න කෙනෙක් තමයි මම. දැන් සාමිතුමා මේ ශාස්ත්‍රය කාට හරි උදව් කරනවා නම් ඔබතුමා තුටු පඳුරු ගන්නෙ නැහැ. මම දන්න විදිහට. ඔබතුමා මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? සමාජයට මොන වගේ සේවාවක්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තෙන්ම මගේ වැඩසටහන් ගණනාක රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය තුලින් ලෝකයක් බලන රූපවාහිනී මාධ්‍ය. රූපවාහිනී මාධ්‍යයකට වැඩසටහනක් කරනවා කියන්නේ ලේසි සෙල්ලම් වැඩක් නෙමෙයි. පුවත්පතට වැඩ කරනවා කියන්නේ ලේසි සෙල්ලම් වැඩක් නෙමෙයි. එතකොට රූපවාහිනියේ ඉන්න නිලධාරි මහත්තුරු වැඩසටහන් කරන නිෂ්පාදකවරුන්ට වඩා දරුණුයි පෑනෙන් මරන පත්තරකාරයා. එහෙම කියන්නම්කො මං. එතකොට ප්‍රභාත් අත්තනායක කියන මහත්තයා මං කිලින් කියන එතුමා ආදරෙයි මට. එතුමා ගැන කියනකොට කැමතියි. එතුමා පාරදිගේ ලියනකොට මව්බිම පුවත්පතේ වැඩ කරපු ප්‍රාදේශීය වාර්තාකාරණියක් රෝගී වෙලා 38 අවුරුද්දක වයස තියෙන නිල්ධාරිනියක් රෝගාතුර වෙලා ඒක කෙනා සූපත් කර අවස්ථාවේ තම වරු 3න් මං ඇවිද්දුවා. මාස ගාණක් එක තැන්වල හිටිය රෝගියා වරු 3න් මං ඇවිද්දුවා. ඉතින් ඒ වගේ සත්‍යමන් දේවල් කරලා දිනවා. ඉතින් ඒ තුල මම ලොකු ගමනක් ගියා. මම ඒකට ඒ කට්ටියට ඒ දේ වෙන්නේ සල්ලි තියලා නෙමෙයිනේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ පූජාබරු ටික විතරයි. මම බලාපොරොත්තු වෙන්නේ මොකද මට ජීවත් වෙන්න සල්ලි මගේ ගාව තියෙනවා, මගේ ව්‍යාපාර ටික තියෙනවා. ඒ ඇති. නමුත් සමහරක් අය වැඩ හරි ගියාම මට ලොකු වස්තුන් වාහන පවා පරිත්‍යාග කරලා තියෙනවා. දේපල දීලා තියෙනවා. රත්තරන් පරිත්‍යාග කරලා තියෙනවා. මුදල් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ වගේ දේවල් මිනිස්සු වැඩ කරලා කැමති නම් විතරයි දුන්නේ. නමුත් අසරණ භාවයේ අන්තභාවයට පරාජය වෙච්ච මිනිස්සුන්ගෙන් මම කවදාවත් රුපියලක්වත් තුටු පඳු කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් බුලත් ටික, කපුරු ටික, හඳුන් කුරු ටික, පොල් තෙල් ටික ගෙනල්ලා පූජා කරන්න කියලා තමයි මම කියන්නේ. හැමතිස්සෙම එහෙම වැඩ කරගත්ත මිනිස්සුන්ට. නැතු අර පූජා බඩු ටික විතරක් මේ හරි ගස්සන්න. නමුත් මම පූජා බඩු විශාල වශයෙන් ඉන්දියාවෙන් පවා ලංකාවට ගෙන්නනවා. සමහරක් දේවල්. ඉතින් ඒව ගෙන්නලා ලංකාවේ ඔය තියෙනවා ඉන්දියාවේ බඩු කඩ ඒ වයින් බඩු ගන්නවා කොළමින්. ඒ ගෙනල්ලා තොගමිලට අපි ගෙනල්ලා සමහරක් ඒ අඩුපාඩු මුරුටුවේ නගරෙන් ගන්නවා. අරගෙන පළතුරු ටික මේව ඒ බොහොම අඩුවට ඒ දේවල් එන කට්ටියට මම සම්පාදනය කළා දු බොහොම අඩුවට තමයි අපි මේ දේවාලේ වැඩ කටයුතු කරන්නේ. මොකද මම කවදාවත් කිසි කෙනෙකුට රුපියලක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනෙක්. තුටින් තියෙන කෙනෙක් දුන්නොත් ගන්නවා. සමහරක් අය දීලා යනවා. තියෙන අය. සමහරක් අය ඉතින් මට පින් දීලා යනවා. ඒ පින තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉන් එහා දෙයක් මට එපා.
ඔන්න බිත්තරේ. ඔය තද කරනවා. ඔන්න තද කරනවා. ඔය තද කරනකොට දැන් ඕක පුපුරනවද? ඔබතුමා කතා කරන්නේ. සෑහෙන අයියයි. දැන් ඕක කොයි පළාතින් නේද ගෙනාවේ? අනුරාධපුර දිස්ත්‍රික්කේ. අනුරාධපුරේ ඉඳන් තමයි මේ බිත්තරේ ගෙනාවේ වත්තක තියෙන දෝෂයක්. ඒ විදාකරණය කරන්න තමයි මේක ඒ සම්පූර්ණ වත්තීට ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ පිසාචර කුම්භාණ්ඩ තමයි අල්ලලා තියෙන්නේ. මම බිත්තරේ දුන්නද? ගෙදරින් තමයි බිත්තරේ දුන්නේ. මං ගැහුවේ ගෙදරින් ගෙනාව පස් ටිකට මොනවාද? දුම්මල විතරයි. මොනවද ගැහුවේ? දුම්මල විතරයි. අන්න ඒ විදිහට තමයි මේ දේවාලේ වැඩ කටයුතු කරන්නේ. සාමිතුමා දැන් කෙනෙකුට ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනේ නම් දේවාලයේ තියෙන තැන ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමය කොහොමද අපි ඒක හඳුන්වනවා? දේවාලයට එන මාර්ගය අපි පැහැදිලිව සඳහන් කරනවා නම් කොහොමද? ඔව් මම බස් මාර්ගය කියන්නම්. ගොඩක් බස්වල එන කට්ටිය ඉන්නවා. කොළඹ දිසාවෙන් ඉඳන් එනවනම් පානදුර පරණ පාර මාර්ගාංක 100. නුගේගොඩ පැත්තෙන් එහෙම එනවනම් 183 කියලා බස් එක තියෙනවා පානදුරට එන. ඒ බස්වල මාර්ග ඔස්සේ ගමන් කරාගේ ඇවිල්ලා මොරටුව පාලම තියෙනවා. මොරටුව ටවුමේ මොරටුව පොලිසිය පහු වෙනකොට තියෙනවා ලාෆ් ආයතනය, සුපර් මාකට් එක, KFC ආයතනය. ඒ පහු වෙනකොට බෙන්ඩ් එකේ තියෙනවා පාලම වම් පැත්තේ. ඒ පාලම පහු වෙනකොට හොරේතුඩුවේ පළවෙනි බස් හෝල්ට් එක නෙමෙයි දෙවෙනි බස් හෝල්ට් එකෙන් කිරිහල කඩේ ගාව බස්සන්නේ ගිහම කවුරුත් බස්සල යන මහත්තුරු අපේ කොන්දස්තර මහත්තුරු රීදුරු මහත්තුරු දන්නවා. එහෙම බස්සනවා බස් ස්ටෑන්ඩ් එකේ. චන්ද්‍රසේකර පාරේ තමයි මගේ දේවාලේ තියෙන්නේ හොරේතුඩුවේ. හොරේතුඩුවට තමයි ටිකට් ගන්නට ඕන කොහෙන් ආවත්. එතන ගාලු දිසාවෙන් ඉඳන් එනවා නම් පානදුර නගරයෙන් බහැලා මං එන්න කියලා කියනවා පානදුර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා. ඒකත් නගින්න ඕන මාර්ගාංක 100 පිටකොටුව හෝ 183 නුගේගොඩ. නැගලා හොරේතුඩුවේ චන්ද්‍රසේකර විද්‍යාලය ගාවින් බහින්න කියලා තමයි මං කියන්නේ. එතනින් බහැලා චන්ද්‍රසේකර පාරට එන්න. වෙන මුකුත් අහන්න ඕනේ චන්ද්‍රසේකර පාරට එන්න. ඇවිල්ලා එන්න පුළුවන්. මගේ දුරකථන අංකයත් මම මෙහෙම කියනවා නම් හොඳයි. මගේ දුරකථන අංකය විවුර්තයි ඕගොල්ලෝ වෙනුවෙන් 0.7 7 2 168යි 427. මම හිතන්නේ මේ තිරේ දිස් වෙනවා ඇති අංකය. ඒ තුලට කතා කරලා ඉස්සර වෙනදට කතා කරන්න හැන්දෑ 4ත් රෑ 8ත් අතර එන දවසට කලින් දවසේ මම බොහෝ වෙලාවට දේවාලේ ඉන්නවා නම් හැම දවසකම ඔක වැඩ කරනවා. විශේෂයෙන් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා නම් ගොඩක් ඕගොල්ලෝ වෙනුවෙන් වරක් දන්නේ නැහැ ඉරිදා. මොකද නිවාඩු තින් දවසේ මිනිස්සු හම්බ කරන්නට ඕන. අද ජීවත් වෙන්න බොහොම අමාරු කාලයක් කාටත්. ඒ තුල ඉරිදා නිවාඩුවට මම ඕගොල්ලෝ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. ඒක නිසා පොඩක් කතා කරලා ආවොත් එන පිටිස සීමා කරන්න පුළුවන්. උන්ට වෙලාව ලබා දෙන්න පුළුවන්. රස්තියාදූ කියන එක දුරු කරන්න පුළුවන්. ගොඩක් බුද්ධිමත් ජනතාවක් රටේ ජීවත් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. නැවත වතාවක් මතක් කරන්නම් තිලංක සාමිතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය 0772 168යි 427 0772 168යි 427 කියන අංකයට කතා කරලා සාමිතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව විසඳගන්න ගැටලුවට විසඳුම් ලබා ගන්න සාමිතුමාට අමතන්න වෙලාවල් සඳහන් කරලා තියෙනවා. කතා කරන්න ඕනේ කොයි වෙලාවටද කියලා. මේ වගේම තවත් වැඩසටහනකින් ඔබව සම්බන්ධ කරගන්නකම් අද දවසට සමු ගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට අපිට පැහැදිලි කිරීම සිදු කරාට. බොහොම ස්තුතියි.